ආයුබෝවන් මිතුරනි, අද අපි යන්නේ සෝවියට් සංඝය විසින් නිෂ්පාදනය කරන ලද සුප්‍රසිද්ධ හෙලිකොප්ටර් යානාවක් ගැන කතා කරන්න. අද මිල් Mi-24 යානා ගැන විස්තර ටිකක් හොයලා බලමු. අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයා කැමති නම් මේ වෙනකන් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම bell button එකත් ඔබලා තියාගන්න. මේ වගේ videos දිගටම බලන්න අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා කියන්න කැමතියි. මිල් Mi-24 යනු ඉතිහාසයේ වඩාත්ම සංකේතාත්මක සහ දැඩි ලෙස සන්නද්ධ ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවලින් එකක්. නේටෝ නාමකරණයට අනුව හින්ද්, එසේ නොමැති නම් හයින්ඩ් ලෙස හැඳින්වෙන මෙය හමුදා ප්‍රවාහන හැකියාව සහිත රුසියාවේ නිෂ්පාදිත බහුකාර්ය ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක්. එය ලෝපුරා ගැටුම් විශාල ගණනකට සහභාගී වී ඇති අතර අදටත් සේවයේ පවතී. යාබන ටැංකිය යාන අන්වර්ථ නාමයෙන් මෙය හඳුන්වනු ලබන අතර රුසියාව විසින් යානා ඒකක 2650ක් පමණ නිර්මාණය කර ඇති බවට වාර්තා වේ. මිල් මොස්කව් හෙලිකොප්ටර් කාර්යාංශය විසින් නිෂ්පාදනය කරන ලද මෙම යානාව වර්ෂ 1960 ගණන්වල අගභාගයේදී මිහායිල් මිල් විසින් නිර්මාණය කරන ලදී. ඉන් අනතුරුව තම පළමු ගුවන් ගමන වර්ෂ 1969 සැප්තැම්බර් 19 වෙනි දින සිදු කරන ලදී. ඉන්පසුව සෝවියට් හමුදා සඳහා වර්ෂ 1972 දී හඳුන්වා දෙන ලදී. ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක සහ හමුදා ප්‍රවාහන හෙලිකොප්ටර් යානයක භූමිකාව සඳහා නිර්මාණය කරන ලද මෙම යානය පසුව ලෝක ප්‍රසිද්ධ විය. මෙය නිෂ්පාදනය කිරීම සඳහා මූලික වශයෙන් යොදාගෙන උනේ මිල් Mi-8 යානාවල සැලසුම් වේ. ශ්‍රී ලංකාව තුළද මෙම යානා යුද්ධ සමයේදී භාවිතා විය. එමෙන්ම තවමත් අප රට තුළ ගුවන් හමුදා විසින් භාවිතා කරයි. යානයේ පිරිවිතර ගැන අවධානය යොමු කිරීමේදී කාර්ය මණ්ඩල සමාජිකයන් දෙදෙනෙකු මේ මෙහෙයීමට අවශ්‍ය වන අතර ඔවුන් නියම සහ තුවක්කුකරුවේ. ධාරිතාවේ බටයන් 8 දෙනෙක් හෝ භාණ්ඩ කිලෝග්‍රෑම් 2400ක ස්කන්ධයක් දක්වා වන අතර දිග මීටර් 21.6ක් පමණද, රොටර් විශ්කම්භය මීටර් 17.3ක් පමණද, උස මීටර් 6.5ක් පමණද, පළල මීටර් 6.5ක් පමණද වෙනවා. උපරිම වේගය පැයට කිලෝමීටර් 335ක් පමණ වන අතර වරක් ඉන්ධන පුරවාගත් පසු මෙහෙයුම් පරාසය කිලෝමීටර් 450ක් පමණ වෙනවා. එමෙන්ම යානයේ උපරිම එසවුම් බර කිලෝග්‍රෑම් 12000ක් පමණ වේ. මෙහි එන්ජින් කෙරෙහි අවධානය යොමු කිරීමේදී ඉසටෝව් TV3117 ටර්බෝ ෂාෆ්ට් එන්ජින් දෙකක් මගින් යානයට බලය සැපෙන අතර එමගින් අශ්ව බල 2200ක පමණ බලයක් නිපදවයි. Mi-24 යානා කාලතුවක්කු, රොකට්, මිසයිල් සහ බෝම්බ වලින් සන්නද්ධ කළ හැකියි. ඒ අනුව එහි නාසය මත සවිකර ඇති YAKB මිලිමීටර් 12.7 යක්බී ගැටලින් තුවක්කුව, මිලිමීටර් 30 GSH-32 තිත්ව බැරල් ස්වයංක්‍රීය කාලතුවක්කු සහ තවත් අමතර වෙඩි බලයක් ලබා ගැනීමට මිලිමීටර් 23 UPK 23-250 තුවක්කුවද, භූමි ප්‍රහාර සඳහා S5 රොකට්, S8 රොකට්, S13 රොකට්, 9M17 ෆලංගා ගයිඩඩ් ටැංකිනාශක මිසයිල, 9K114 ස්ට්‍රොම් ගයිඩඩ් සුපර්සොනික් ටැංකිනාශක මිසයිල සහ 9M120 අටකා නවීන ගයිඩඩ් ටැංකිනාශක මිසයිල්ල හඳුන්වා දිය හැකි. මේ පවතින සන්නද්ධ නියම කුටියට බර මැෂින් තුවක්කු වලින් පැමිණෙන වෙඩිවලට ඔරොත්තු දීමේ හැකියාව පවතින අතර ද්විත්ව එන්ජින් මගින් වේගය සහ යානයේ මෙහෙයීම සඳහා ඉහළ බලයක් සපයයි. මෙහි බුබුලක් ලෙසට දැකිය හැකි නියම කුටිය නිසා නියමවල සඳහා විශිෂ්ට දෘශ්‍ය පරාසයක් සැපේ. එමෙන්ම යානය සතුව ආපසු ඇදගත හැකි ගොඩබෑමේ ආම්පන්නද අන්තර්ගත කර ඇති අතර එම නිසා යානය පොළොව මතර ගොඩබෑමකින් තොරවම යුද බටයන් භූමිය කරා යොමු කළ හැකි. මෙහි ප්‍රභේද කෙරෙහි අවධානය යොමු කිරීමේදී Mi-24A, Mi-24D, Mi-24V, Mi-24P, Mi-24K, Mi-24R සහ Mi-35 ප්‍රභේද හඳුන්වා දිය හැකියි. Mi-24A යනු වටකුරු නියම කුටියක් සහිත පළමු නිෂ්පාදන ආකෘතියයි. Mi-24D යනු ටැන්ඩම් නියම කුටියක් සහ මිලිමීටර් 12.7 ගැට්ලින් තුවක්කුවක් සමග වැඩි දියුණු කරන ලද ප්‍රභේදයයි. Mi-24V වර්ෂ 1976 දී හඳුන්වා දුන් වඩාත්ම නිෂ්පාදනය කරන ලද අනුවාදය විය. ස්ට්‍රෝම් ටැංකිනාශක මිසයිල මුල්වරට මෙහිදී භාවිතා විය. Mi-24P යනු වැඩි වෙඩි බලයක් සඳහා ස්ථාවර මිලිමීටර් 30 කල් තුවක්කුවකින් සන්නද්ධ ප්‍රභේදය වේ. Mi-24K සහ Mi-24R යනු විශේෂ ඔත්තු බැලීමේ සහ මුර සංචාර සඳහා නිර්මාණය කළ ප්‍රභේද දෙකකි. Mi-35 යනු Mi-24 යානා භාවිතයෙන් වැඩි දියුණු කළ විශිෂ්ට සටන් හැකියාවක් සහ රාත්‍රී සටන් හැකියාවන් සහිත නවීන අපනයන අනුවාදයක් විය. මෙහි සටන් ඉතිහාසය ගැන සොයා බැලීමේදී Mi-24 යානා ලෝපුරා යුද්ධ ගණනාවක ක්‍රියාකාරී වූ අතර මාරාන්තික සහ විශ්වාසදායක සටන් හෙලිකොප්ටරයක් බවට ඔප්පු කර ඇත. වර්ෂ 1979 දී සෝවියට් ඇෆ්ගන් යුද්ධය වඩාත් ප්‍රසිද්ධ භාවිතයන්ගෙන් එකකි.
එහිදී ඇෆ්ගන් මුජහිදීන්ට එරෙහිව සෝවියට් හමුදා සඳහා සහාය වීමට භාවිතා කරන ලදී. භූමි ඉලක්කවලට එරෙහිව ඉතා ඵලදායී නමුත් එක්සත් ජනපදයේ විසින් සපයන ලද ස්ටිංගර් මිසයිල් වලට ගොදුරු වීම නිසා දැඩි අවධානමකට ලක් විය. වර්ෂ 1980 සිට වර්ෂ 1988 දක්වා පැවති ඉරාන ඉරාක යුද්ධයේදී හෙලිකොප්ටර් සටන්වලදී Mi-24 යානා භාවිතා කළහ. ලොව ප්‍රථම වතාවට මොහොනට මොහොල්ලා කරන හෙලිකොප්ටර් සටන්වලදී Mi-24 සහ ඇමරිකාවේ නිෂ්පාදිත AH-1 Cobra හෙලිකොප්ටර් යානා ඉරාන ඉරාක යුද්ධයේදී සටන් කළහ. වර්ෂ 1991 දී පැවති ගල්ෆ් යුද්ධයේදී ඉරාකයේ Mi-24 භාවිතා කරන ලද නමුත් එක්සත් ජනපද හමුදාවන්ට එරෙහිව බොහෝ දුරට අකාර්යක්ෂම විය. බොහෝ Mi-24 යානා එහිදී විනාශ වීම හෝ විරුද්ධ හමුදා අල්ලා ගන්නා ලදී. චෙචෙන් යුද්ධයේදී රුසියානු Mi-24 යානා චෙචෙන් කැරලිකරුවන්ට එරෙහිව දැඩි ලෙස භාවිතා කරන ලදී. නමුත් මෑන් පෑඩ්ස් මිසයිල් හේතුවෙන් දැඩි හානිවලට මුහුණ දීමට සිදුවිය. වර්ෂ 2011 සිට වර්තමානය දක්වා පවතින සිරියානු සිවිල් යුද්ධයේදී සිරියානු රජය කැරලිකරුවන්ට සහ ISIS හමුදාවන්ට එරෙහිව Mi-24 යානා භාවිතා කර ඇත. නාගරික යුද්ධවලදී ඵලදායී නමුත් නවීන අවිවලට ගොදුරු වීම එහිදී බහුල විය. වර්ෂ 2014 සිට වර්තමානය දක්වා පවතින යුක්‍රේන ගැටුමේදී යුක්‍රේනය සහ රුසියාව යන දෙකම Mi-24 යානා භාවිතා කරන අතර මෑන් පෑඩ්ස් මිසයිල් විසින් බොහෝ යානා වෙඩි තබා බිම හෙලා ඇත. මෙම යානාවල විශේෂතා ලෙස යුද්ධ ටැංකි පාබල හමුදා සහ ශක්තිමත් සතුරු ස්ථාන විනාශ කළ හැකිවීම, ලෝකයේ වේගවත්ම ප්‍රහාරක හෙලිකොප්ටර් යානා අතර සිටීම, සමීප ගුවන් සහාය ලබා දෙන අතරම බඩපිරිස් රැගෙන යාමේ හැකියාව, දැඩි හානි සිදුවුවද පියාසර කළ හැකිවීම වැනි කරුණු දැක්විය හැකියි. දුර්වලතා ලෙස බර සහ විශාල වීම නිසා ඇමරිකානු AH-64 අපාජි තරම් පහසුවෙන් හැසිරවීම හෝ උපමාරු කළ නොහැකිවීම, නවීන ගුවන් ආරක්ෂකවලට ගොදුරු වීම, නවීන මෑන් පෑඩ්ස් සහ රේඩාර් මඟ පෙන්වන මිසයිල් වලට ගොදුරු වීම, සීමිත රාත්‍රී සටන් හැකියාව එනම් පැරණි මාදිලිවල දියුණු රාත්‍රී දර්ශන පද්ධති එනම් නයිට් විෂන් හැකියාව නොමැති වීම වැනි කරුණු දැක්විය හැකියි. Mi-35 යනු වඩා හොඳ ගුවන් යාන තාක්ෂණයක් රාත්‍රී දර්ශන එනම් නයිට් විෂන් හැකියාව සහ වැඩි දියුණු කළ එන්ජින් සහිත නවීකරණය කරන ලද අනුවාදය විය. තවමත් Mi-24 යානා ක්‍රියාත්මක කරන රටවල් ඒවා නව තාක්ෂණයෙන් වැඩි දියුණු කරමින් පවතින අතර Mi-35 ලෝපුරා නිෂ්පාදනයේ සහ ක්‍රියාකාරී සේවයේ පවතී. අවසාන වශයෙන් Mi-24 යනු මෙතෙක් නිපදවා ඇති වඩාත්ම ප්‍රසිද්ධ ප්‍රහාරක හෙලිකොප්ටර් වලින් එකකි. ඒ විශිෂ්ට වෙඩි බලය, වේගය සහ කල්පවැත්ම සඳහා ප්‍රසිද්ධියට පත් වූ අතර ප්‍රහාරක සහ ප්‍රවාහන හැකියාවන් ඒකාබද්ධ කිරීමෙන් හෙලිකොප්ටර් යුද්ධයේ විප්ලවීය වෙනසක් සිදු කළ හෙලිකොප්ටර් යානයක් විය. රටවල් 58කට වඩා භාවිතා කරන මෙම යානය යුද පිටියේ පුරාවෘත්තයක් බවට පත්ව හමාරය. ඉතින් ඕක තමයි මේ Mi-24 යානාවල විස්තර. මේ වෙනකන් ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම bell button එක ඔබලා තියාගන්න. like කරන්න, අපේ videos වලට comment කරන්න, share කරන්න. අපි නැවත දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගිහිල්ලා එන්න. ජය වේවා.